ආයුබෝවන් SW Gadgets වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. අද අපි නිවසේ විදුලි ආරක්ෂාව සඳහා ප්‍රධාන ඉඟි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. ට්‍රිප් ස්විච් පරීක්ෂා කරන්න. ට්‍රිප් ස්විච් යනු ඔබේ ජීවිතය ආරක්ෂා කරන වැදගත් උපාංගයකි. විදුලි කාන්දුවක් සිදු වූ වහාම එය ක්‍රියාත්මක වී නිවසේ විදුලි සැපයීම විසන්ධි කරයි. ඔබගේ නිවසේ ඇති ට්‍රිප් ස්විච් නිසියාකාරව ක්‍රියා කරනවාද යන්න මාසකට වරක් පරීක්ෂා කර බලන්න. ජලය සහ තෙතමනය ගැන පරිස්සම් වන්න. ජලය සමග සම්බන්ධ වී සිටින අවස්ථාවල විදුලි උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න. උපකරණයක් හැසිරවීමේදී ඔබේ දෑත් තෙතමනයෙන් තොර බව වග බලා ගන්න. හානි වූ රැහැන් සහ පේනු පිළිබඳව. දි รา පත් වූ හානි වූ විදුලි රැහැන් වහාම අලුත් ඒවාට මාරු කරන්න. පේනුවක් සොකට් එකට හරියට නොගැලපේ නම් බලහත්කාරයෙන් ඇතුළු නොකරන්න. එය රත් වී ගිනි ගැනීමට හේතු විය හැක. උපකරණයක් පේනුවෙන් ඉවත් කිරීමේදී රැහැනේ ඇදීම සිදු නොකරන්න. පේනුවෙන් අල්ලා ගන්න. විදුලි උපකරණ භාවිතය. භාවිතයේ නොපවතින විදුලි උපකරණ පේනුවෙන් ඉවත් කර තබන්න. විදුලි තාපක එමත් නැත්නම් විදුලි උඳුන් අසල රෙදි හෝ ගෘහ භාණ්ඩ තැබීමෙන් වළකින්න. ඒවා ගිනි ගැනීමට ඉඩ නැති ස්ථාන සමතලා මතු පිටක තබන්න. ලෝහමය ද්‍රව්‍ය වලින් විදුලි උපකරණ ඇල්ලීමෙන් වළකින්න. රැහැන් සහ අනෙකුත් උපදෙස්. උපකරණ වලට රැහැන් උදුන් හා උණුසුම් ස්ථාන සමග ගැටීමෙන් වළක්වා ගන්න. නිවසේ ඇවිදින ස්ථානවල විදුලි රැහැන් ඉවත් කර තබන්න. දරුවන්ට සුරතල් සතුන්ට ළඟා විය නොහැකි ලෙස රැහැන් ආරක්ෂිතව තබා ගන්න. අධිබලයක් ලබා ගන්නා උපකරණ එකම සොකට් එකට හෝ විදුලි රැහැනට සම්බන්ධ කිරීමෙන් වළකින්න. හොඳයි, අද අප සාකච්ඡා කරේ නිවසේ විදුලි ආරක්ෂාව සඳහා ප්‍රධාන උපදෙස් 5ක් පිළිබඳවයි. ඔබටත් මේ වීඩියෝ සම්බන්ධව ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි යලි හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.